උතුම් වූ මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට 2025 අවසන් භාගය ඒ වගේම 2026 වර්ෂයට පය තබන්න ඉතාමත් සුළු දවස් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්නේ 2025 වර්ෂයේ අඳුරු මතක ගොඩාක් එක්ක තමා 2026 වර්ෂයට අපිට පය තියන්න වෙන්නේ. නමුත් හැල හැප්පීම් ගොඩාක් මැද තිබ්බා වූ මේ 2025 වර්ෂයේ අවසානයේ සිද්ධ පතින සුව මැදුරෙන් යම් කිසි පිහිටක් ආශිර්වාදයක් නම් ලෝ සත්වයන්ට උදව්පකාරයක් ලබා දෙන අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේ කරන්න පුතේ ඥාති දේවතාන් වහන්සේලාටත් ඒ වගේම උතුම් සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේට මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කිරීමට පින් අනුමෝදන් කිරීම අරමුණු කොටගෙන ඉතින් පුතේ ඔයා වරම් හිමි දරුවෙක් නම් වරම් දෝෂ හිර වලට ලක් වෙලා ඉන්න දරුවෙක් නම් එහෙමත් නැත්නම් ඔයාට වරමක් තියෙනවා යයි කියලා හැඟෙන දරුවෙක් නම් වරම් පරීක්ෂාවක් සිද්ධ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවෙක් නම් ඔයාට සහ සම්බන්ධ වෙන්න පුළුවන් 27 28 කියන දවස් දෙක ඇතුළත සිද්ධ පතිනි සුව මැදුර හම්බුක්කන මගේ දේවලදී සම්බන්ධ වෙලා කිසිම මුදලක් අය කරන්න හැපුතේ නොමිලේ සිද්ධ කරන්නේ පින්පෙත් අනුමෝදන් කිරීම තමා මූලික අරමුණ. ඔයාලට පුළුවන් පුතේ පළතුරු වට්ටියක් පොල් තෙල් හඳුන් කූරු කපුරු පහන් තිර ටික අරගෙන ඇවිල්ලා ඔයාගේ කාරණාව මොකක් වුණත් ඒ දෙයට පිහිටක් ආශිර්වාදයක් උදාපත් කරගන්න. ඒ වගේම දැඩි අසනීප වලින් දුක් විඳින දරුවෝ ඉන්නවා නම් ඒ දුක් විඳින දරුවන්ට සිතක් සාන්තියක් උදාපත් කිරීමේ ආසාව වගේම බලාපොරොත්තුව මට තියෙනවා. ඒ නිසා පුතේ ඒ දරුවන්ටත් පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලබාගෙන ඒ ශක්තිමාලාවෙන් ඒ දරුවන්ට සුවපත් කිරීමේ ඒ කාර්යභාරයක් සිද්ධ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ දරුවන්ටත් පුළුවන් 27 28 දෙදින තුල ඇවිල්ලා මාව මුණ ගැහිලා ඒ දරුවන්ට දෙහිමාලක් කැප කරගෙන ඒ වගේම මේ දරුවන්ට සුවයක් උදාපත් කරන ආශිර්වාදාත්මක පුද පූජාවකට සහභාගී වෙන්න. ඉතින් ඔයා කැමති නම් ඒ දෙයට පුතේ ඔයාට පුළුවන් නම් එන්න කලින් මගේ නම්බර් එකට කෝල් එකක් දීලා ඒ වෙලාව විස්තර දැනගෙන හරියට පුතේ ඔයාලා සහ සම්බන්ධ වෙන්න. එතකොට පිහිටක් ආශිර්වාදයක් උදාපත් කරගෙන 2026 නව වර්ෂයට පය තබන්න ওই දරුවන්ට අනිවාර්යෙන් ආශිර්වාදයක් උදාපත් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් පුතේ අදට මේ වීඩියෝ එක නවත්තනවා. උතුම් වූ මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි පුතේ.